ආයුබෝවන් ළමයි. අද මම හදනවා 2020 ගාන. මම හිතනවා කලින් වීඩියෝ එක බලලා එන්න ඇති කියලා. හරි. 2020 ගාන මම බෝඩ් එකට දැන් මේ අරගෙන තියෙන්නේ. ඔයාලා පාස් පේපර්ස් පොත අතට ගන්න, ගාන කියවන්න, ඊට පස්සේ මාත් එක හදාගෙන යන්න. හරිද? දැන් බලන්නකෝ ගාන කියනවා අපිට හරිද? ලොකු විස්තරයක් දෙනවා නේද? භාජනයක් තියනවලු, ඒ භාජනයේ පරිමාව ලීටර් 5යිලු. ඒ ලීටර් 5න් 10න් 3ක් වැය වෙනවලු සංග්‍රහ කටයුතු වලට. එහෙම කියලා මුල් පෙළිය කියලා තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ වෙලාවේ මං ගාව ගාන නැහැ. ගාන නැතුව කොහොමද මං ඔයාලගේ පොතේ තියෙන දේ හරියටම කියන්නේ? මෙන්න මේ රූප සටහන. මට ඒකයි කියන්න ඕමනා වුනේ. අපිට මේ ගාන හදන්න හම්බෙන්නේ විනාඩි 12යිනේ නේද? මොන දේ කරන්නත් අපිට හම්බ වෙන්නේ විනාඩි 12ක් වගේ පොඩි කාලයක්. නේද? මෙන්න මේ විදිහට රූප සටහනක් දාගත්තාම ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ගාන නැවත නැවත බලමින් කාලය මිඩංගු කරන්නේ නැතුව ඔයාට හරි ලස්සනට පුළුවන් පුතේ මොකද්ද ගාන හදාගෙන යන්න මේ විදිහට රූප සටහනක් දාගන්න. තේරුණාද? මේක දාගන්නේ කොහොමද? අමාරු නෑ. හරිද? ලියා ගන්නවා මේ කොටු වල මොනවටද මේවා පාවිච්චි කරන්නේ. හිතන්නකෝ රතු පාට බෝල, කොළ පාට බෝල, සුදු පාට බෝල වගේ ගානක් දුන්නා කියලා. ඒතකොට ලියා ගන්නවා සුදු බෝල, රතු බෝල, කහ බෝල කියලා. ඒ විදිහට තමයි මේ වගුව හදාගෙන යන්නේ. ඊට පස්සේ මේ යටින් ලියා ගන්නවා ඒ කට්ටිය ගානේ දීලා තියෙන දත්ත. මොකද්ද? ඒ කට්ටිය ගානේ දීලා තියෙන දත්ත ටික යටින් ලියා ගන්නවා. ඊට පස්සේ මේ උඩ ඔයාලට ලියලා තියෙනවා පේනවා නේද? මම මේ මුළු ගානම හදලා ඉන්නේ. ඒක ඔයාලට ලේසියක් හින්දා. හරිද? එතකොට මෙන්න මේ උඩ ලියලා තියෙන්නේ මොනවද දන්නවද? උඩ ලියලා තියෙන්නේ ගානේ එහෙම නැත්නම් අර සම්පූර්ණ ඒකකය අර ගානේ මුලින් දීලා තිබ්බේ වාචනයක් තියෙනවා. ඒ වාචනයෙන් ලීටර් 5ක් කියන අර සම්පූර්ණ ඒකකය තියනා නේද? අන්න ඒකට අදාළ වෙන භාග ටික තමයි මම මේ උඩින් ලියලා තියෙන්නේ. තේරුණා නේද? හරි. ඊට පස්සේ බලන්නකෝ ගාන හදායි කොච්චරක් සුපහැරියද කියලා. ගානේ දත්තේ යට තියෙනවා. හරිද? ඊට පස්සේ අර සම්පූර්ණ ඒකකයට අදාළ භාග කොටස් එක තියෙන දත්ත ටික උඩින් ලියලා තියෙනවා. මාර පැහැදිලි. හරිද? ඔයා 2015 ඉඳන් කොහොමදත් හදා යනවනේ. ඔය ටික හදනකොට ඔයාට සුපිරියට මේක තේරෙනවා. අනිවාර්යයෙන්ම භාග ගන්නට ලකුණු 10ක් ගන්නවාමයි ඔයා. මම මේ මුලින් කිව්වේ ගාන හැදීම නෙමෙයි. ගානේ වටපිටාව වෙන ගානක් හදන්නේ කොහොමද වගේ දේවල් ටිකක්. මෙන්න මේ රූපේ ගහන එක මාර වටිනවා. ඔයාට ටයිම් එක ඉතුරු කරගන්න. මොකද ඒකක් ගන්න ළමයාට මේ ගණන් ඔක්කොම හදන්න පුළුවන්. හැබැයි ටයිම් එක තමයි පොඩ්ඩක් කේස් වෙනවා නම් කේස් එක. ඒක වෙන්නේ නැහැ මේ විදිහට ලස්සන ක්‍රම වලට පුරුදු වුණාම. හරි. අපිට පළවෙනි ගානේ කියලා තියෙනවා මම දැන් ගාට එනවා. ගානේ අපිට මුලින්ම කියලා තියෙනවා තවදුරටත් වාචනයේ ඉතුරු වෙලා තියෙන බීම ප්‍රමාණය කොච්චරද කියලා. කට්ට ලේසි. හරිද? සම්පූර්ණ එකක් තිබ්බා. ඒ එකෙන් කොච්චරක් අපි ගත්තද? 10න් 3ක්. එක කියන්නේ සම්පූර්ණ එක. ලීටර් 5. ලීටර් 5න් ඒ කියන්නේ සම්පූර්ණ එකෙන් අපි ගන්නවා 10න් 3ක්. මම කලින් කිව්වා මට මතක හැටියට කලින් වීඩියෝ එකේ මෙන්න මේ එක කියන එක යට මෙන්න මෙහෙම හරයක් තියෙනවා. දැන් නෝමල් හිතන්නකො මේ දෙක කියලා. දෙක යටින් එකක් තියෙනවා. 3 හිතන්න. 3 යටින් එකක් තියෙනවා. අපි ඔය ගණින සංඛ්‍යා කියලා ගන්න හැම එකක් යටම යට හරය තියෙනවා. අපි ඒක ලියන්නේ. වැඩක් නෑනේ ලිව්වා කියලා. ඒක. හරි. දැන් මම මොකද ගන්නෙ? පොදු හරයක් ගත්තා. මම මේ බිඳුවේ ඉන්න ළමයිට ඉතින් කියලා දෙන්නේ. පොදු හරය ගත්තා. පොදු හරය ගන්න මොකද කරන්න ඕන? 10නේ පොදු හරය වෙන්නේ. උඩ යටයි දෙකම 10ෙන් ගුණ කරවුවා. 10 අඩු කිරීම 3 කියලා උත්තරයක් ආවා. 10න් 3 ගියපුවාම උත්තරේ 7ක් කියලා එනවා. ඊ දෙකක් ගහන්න. ලකුණු හම්බ වෙනවා ඔයාලට. එතකොට ඊට පස්සේ දෙවෙනි කැලේට යන් මේ ගණන් ටිකක් ලේසි 2022 ගණන් අනිවාර්යයෙන්ම හදන්න එක හොඳ ගණනක් ඈ. මාත් පස්සේ හදලා දානවා ඔයාලට බලන්න. හරි. දැන් බලන්නකෝ. ඒකේ අපෙන් අහනවා ඒකේ අපිට කියනවා දැන් ඉතුරු වෙලා තියෙනවානේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් 10න් 7ක්. ඒක අපිට කියන්නේ හරිද? ඉතුරු ප්‍රමාණයෙන් අපිට කියනවා ඉතිරියෙන් 7න් 5ක් දානවලු ඒ කට්ටිය බෝතලයකට. හරිද? ඉතිරියෙන් 7න් 5ක් ඒ කට්ටිය දානවලු වෙන බෝතලයකට. අපෙන් අහන්නේ
ඒ බෝතලයට දැම්මට පස්සේ සංග්‍රහත් කරාට පස්සේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය අර වාචනීය ඇතුලේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය කොහොමද හදන්නේ? ඉස්සර වෙලාව අපි බලමු බෝතලයට වත් කරපු ප්‍රමාණය මෙන්න මේ වාචනීය පරිමාවෙන් කොච්චර කොටසක්ද කියලා. හරිද? අපි බලමු. බෝතලයට වත් කළ ප්‍රමාණය පැණිබීම ප්‍රමාණය 10න් 7න් 7න් 5ක් අපි හොයාගත්ත ඉතුරු ප්‍රමාණය 10න් 7යි කියලා. ඒකෙන් 7න් 5ක්. එන්න අකුර කියන්නේ මොකද්ද දරුවෝ? ගුණ කිරීම. ගුණ කිරීම. 10න් 7 ගුණ කිරීම 7න් 5 මොකද වෙන්නේ? මේ 7ට මේ 7 කැපිලා යනවා. 10න් 5 කියලා උත්තරයක් තියෙනවා. හම්බ වෙනවා. මේක සුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ තුල්්‍ය භාගයක් ලියන්න පුළුවන්. එහෙම ලියන්න එපා. මේක අපෙන් බලාපොරොත්තු වෙන අන්තිම උත්තරේ නෙමෙයිනේ. ඒකින් මේක ලිවීම අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. දැන් ඉතිරි ප්‍රමාණය හොයන්නේ කොහොමද? ඉතිරි ප්‍රමාණය හොයන්නේ අර බෝතලයට වක් කරපු මෙන්න මේ ප්‍රමාණයයි සංග්‍රහ කටයුතු වලට වැය කරපු අර කියන 10න් 3 කියන ප්‍රමාණයයි දෙක එකතු කරලා මුළු එකෙන් අඩු කරමු. හරි. දෙන්න එකතු කරා. බොට් මාස් ක්‍රමයේදී මම කියලා දුන්නා ඉස්සෙල්ලාම වරහන් තමයි සුළු කරන්නේ නැත්නම් එකතු කරන්නේ මොන කරන්නේ මොකක් හරි කරන්නේ මෙන්න මේ වරහන්. වරහන් ඇතුළේ මොකද කරන්නේ? එකතු කරවුවා. ඒක කෙලින්ම එකතු කරන්න පුළුවන් පොදු පාද තියෙන හින්දා. අපිට එනවා 10න් 8ක් කියලා. එකෙන් අඩු කරන්න එනවා 10න් 8ක්. මෙතන කරා වගේමයි අපිට එනවා 10 අඩු කරන්න 8ක්. එතකොට අපිට එනවා 10න් 8ක් ගියපුවාම 10න් 2යි කියලා මෙන්න මෙතන තුල්්‍ය භාගය ලියන්න. අපිට අපෙන් බලාපොරොත්තු වෙන අන්තිම උත්තරේ මේක. වාචනය ඇතුලේ තව කොච්චරක් ඉතුරුයිද? ඉතුරුයි කොච්චරද? 5න් 1ක් කියලා ලියන්න. මෙයක් දෙකෙන් බෙදලා මෙයක් දෙකෙන් බෙදලා. හරි. ඊට පස්සේ ඔයා මේක උඩින් ඒ ප්‍රමාණය ලියාගන්න. මම ඉතින් පොඩ්ඩක් කපටි වෙලා පොදු පාඩේම ලියුවනේ 10 කියන එක පොදුවනේ ඒකෙම ලියලා දැම්මා. හරි. දැන් එන්න ගානේ අන්තිම කොටස. ඇති දෙයක් නෑ. ගානේ අන්තිම කොටස පොඩ්ඩක් පොඩි දෙයක් කියනවා. මොකද කියන්නේ? වාචනය දැන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියානේ වාචනේ. වාචනේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. ඒ කට්ටිය කියනවා මොකද්ද? වාචනයෙන් හරි අඩක් වෙනකන් අමතරව පැණිබීම වක් කරනවලු. අමතරව පැණිබීම වක් කරනවලු වාචනයෙන් හරි අඩක් වෙනකන්. දැන් මට කියන්න වාචනයෙන් හරි අඩක් දැන් තියනවද? නෑ. හරි අඩක් වෙන්න නම් මෙන්න මෙයා මොකද වෙන්න ඕන? එයා 10න් 5ක් වෙන්න ඕන. 10න් 5ක්නේ හරි අඩක් වෙන්නේ. හැබැයි තියෙන්නේ 10න් 2යිනේ. අපි බලමු හරි අඩක් වෙන්න අපි තව කොච්චරක් දාන්න ඕනේද කියලා. ඒක කොහොමද බලන්නේ? හරි. භාගෙන් අඩු කරන්න, හරි අඩෙන් අඩු කරන්න දැන් තියෙන ප්‍රමාණය. දැන් මෙච්චරක් තියෙනනේ. භාගෙන් බලන්න භාගෙන් අඩු කරවුවා අර දැන් තියෙන ප්‍රමාණය. 5න් 1. අපිට එතකොට එනවා පොදු හරයක් ගමු අපි. 10 තමයි පොදු හරය වෙන්නේ. අර කුඩා පොදු ගුණාකාරය ඇස්රින් ගන්නේ. එතකොට එනවා දෙක කියන එක නා 10ක් වෙන්න නම් 5න් ගුණ කරන්න ඕන. උඩයි යටයි දෙක 5න් ගුණ කරවුවා 5ක් වෙනවා. ඊට පස්සේ මෙතන 5 කියන එක නා 10 වෙන්න දෙකෙන් ගුණ කරමු. එතකොට උඩ එනවා 2ක්. 5න් අඩු කරන්න එනවා 2ක්. එතකොට අපිට උත්තරේ එනවා 10න් 3ක් කියලා. තේරුණා නේද? 10න් 3ක් අපි අමතරව එකතු කරන්න ඕන. නේද? පැණිබීම අපි අමතරව එකතු කරන්න ඕන 10න් 3ක කොටසක්. හරිද? අර සම්පූර්ණ ඒකකයේ කියන්නේ කොච්චරද? වාචනය කොච්චරයිද? ලීටර් 5 වාචනය. ලීටර් 5න් 10න් 3ක්. වත් කරලද පරිමාණය අපෙන් අහන්නේ පරිමාව අපෙන් අහන්නේ ලීටර් 5න් 10න් 3ක්. සුළු වෙනවා නේද? මෙන්න මෙතෙන්ට 5 ඒවා 2යි, මෙතන 5 ඒවා 1යි, 2න් 3යි, 2න් 3යි. ඔන්න 2න් 3 කියලා. ඔයාලට 4 වසරේදී ඉගෙන ගන්නවා කොහොමද? භාගයක් කොහොමද දශම සංඛ්‍යාව බවට පත් කරන්නේ කියලා ඉගෙන ගන්න. කොහොමද? මේ භාග කියන එකේ concept එක මොකද්ද? බෙදීම කියන එකනේ. මෙන්න මේ උඩ තියෙන සංඛ්‍යාව යට තියෙන සංඛ්‍යාවෙන් බෙදනවා කියන එක තමයි ඔබේ තේරුම. තව උදාහරණයක් ගන්නකො මෙන්න මෙතන මම ලියලා තියෙන්නේ. 4න් 20 කියලා හිතන්නකෝ. එතකොට මොකද වෙන්න ඕන? උඩ තියෙන සංඛ්‍යාව යට තියෙන සංඛ්‍යාවෙන් බෙදනවා. කොහොමද? 20 බෙදනවා 4ෙන්. උත්තරේ අපිට එනවා 5ක් කියලා. හරි නේද? 20 බෙදීම 4 කියන්නේ 5යි නේද? ඔය වගේ පුංචි දෙයක්. දැන් මොකද ගන්න තියෙන්නේ? ගානට එන්න 3 බෙදන්න 2ෙන් අපිට එනවා 1.5 ලීටර්. ගාන ඉවරයි. කොටස් 3ක පොඩි ගානක්. ලකුණු 10ක්. බැයිද කරගන්න? පුළුවන්. එහෙනම්
හැමෝටම ජය වේවා. ජය වෙන්න කලින් කියන්න ඕන 2019 ඉඳලවත් කරන්ට විනාඩි 12න් එක ගානකට යන්නේ 12 ඒවා පහක් කියන්නේ හරියටම පැයක් වෙන් කරන්න මේ ගණන් ටික හදන්න. එතකොට ඔයාටත් කන්ෆර්ම් මට මේක පුළුවන් කියලා මටත් සතුටු. එහෙනම් ජය වේවා. අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනින්ම හම්බ වෙමු. අයබෝවන්.